පරිහරණයට සුදුසු බුද්ධ වචනය සොයා ගන්නා හැටි. යම් වචනයක් හේතු කොටගෙන යමක් දිහා බලනකොට දුක වැටහෙනවා නම්, දුකට හේතුව වැටහෙනවා නම්, දුක නැති කිරීම වැටහෙනවා නම්, දුක නැති කිරීමට මඟ වැටහෙනවා නම් ඒ වචන දරන්න සුදුසුයි. ඒක නිතර මෙනෙහි කළ යුතුයි. ඊට අනුව හැසිරීම පුරුදු කළ යුතුයි. ඒ ඇයි? දුක් විඳින බව දැනගෙන මායාවෙන් මුලාවෙන් මිදිලා සැනසෙන්න. බුද්ධ වචනය දරන පින්වතුන් ලෝකය පරීක්ෂා කරමින් ලෝක විෂය හොයන්න යන්නේ නෑ. ඒ ඇයි? තමනුත් පිස්සෙක් වගේ තත්වයට පත්වෙලා ලෝකයාටත් පිස්සු ඇති කරන නිසා. කෙනෙක් යමක් ප්‍රත්‍යක්ෂ කරනකොට ලෝකයේ රහස් අනාවරණය නිවැරදිව ගෙනහැර දක්වන්න නම් ලෝතුරා බුදු විය යුතුයි. සැරියුත් මහ රහතන් වහන්සේත් සිද්ධ කළේ මාතෘකා විදිහට හෙළි කරලා දුන්න බුද්ධ භාෂිතය විග්‍රහ කිරීම. එහෙම උනේ සත්ත්ව ලෝකයත්, සංස්කාර ලෝකයත්, අවකාශ ලෝකයත් හරියාකාරව විග්‍රහ කරන්න ලෞතුරා බුදුවරයාණන් වහන්සේලා හැර අනික් අය දක්ෂ නොවීම නිසා. ආනන්ද, මම දේශනා කළ දහම් මේ අතේ තියෙන කොළ වගේ. දේශනා නොකළ දහම් මේ කැලයේ තියෙන ඉතිරි කොළ වගේ. මේ බුදුවදන බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට දේශනා කරලා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සියලු ලෝක ගැන තතු දැනගෙන වටහාගෙන හිටපු නිසාත් සත්වයෙකුට අවශ්‍ය වෙන්නේ කුමක් කිරීමද යන්න මනසේ දන්න නිසාත් තමන් විඳින තමන් සොයන ලෝකය පිළිබඳව යම් සත්වයෙක් සොයන්නේ පර්යේෂණ මනසින් නොදත්තේ සැඟවුණු දේ දැනගෙන ආස්වාදයක් විඳින්න උත්සාහ කිරීමක් බවත් දැනගෙන ඒක සසර පැවැත්මට හේතුවක් වෙන බවත් දැනගෙන ඒවා නිෂ්ඵල බවත් සෙවිය යුත්ත විතරක් සෙවීම ගැලවුම් මග බවත් දැනගෙන ඒ මග විතරක් දේශනා කළා. අතැඹුලක් වගේ ලෝකය දැනගෙන හිටපු මහා ඉසිවරුන් විදියට කටයුතු කළ අයටත් ඒ ලෝක තත්වයන් සෙවීමෙන් හෝ දැනගැනීමෙන් හෝ ලැබුණු සැනසීමක් නම් නෑ. වේලාවකට නිගමනයකට බහිනවා. උදම් අනනවා. ලෝකයම දිනුවා වගේ හිතනවා. තව කෙනෙක්ව ප්‍රශ්න කරනවා. තමනුත් කල්පනා කරනවා. පැටලෙනවා. හරි කියලා නිගමනය කරගෙන හිටපු සම්මත මාලිගා කඩා බිඳ වැටෙනවා. එතකොට මම හරිය කියන මානෙ බිඳ වැටීම නිසා කම්පා වෙනවා. මහා බ්‍රහ්මයා ලෝකය පාලනය කරන බව හිතාගෙන හිටපු පෙර කාලයේත් අතැඹුලක් ලෙස ලෝකයත් චක්‍රාවාට පිළිබඳවත් ග්‍රහ තාරකාවල ගමන් වේග විපර්යාස ගැනත් මහත් වූ ලෞකික දැනුම ලබන හිටපු ඍෂිවරු පවා ඒ බ්‍රහ්ම සංකල්පයේ ඉක්මවන්න සමත් උනේ නෑ. ද්‍රව්‍ය වස්තු විපර්යාසයන් හරියාකාරව දකින්න සමත් උනේ නෑ. බුදුන් වහන්සේ බ්‍රහ්මයන්ට දේශනා කරපු බණ බ්‍රහ්මයන්ට, දෙවියන්ට දේශනා කරපු බණ දෙවියන්ට, මනුෂ්‍යයන්ට දේශනා කරපු බණ මනුෂ්‍යයන්ට ද්වතින්සාකාර භාවනාව 32ක් කොටස් වලට බෙදා බලන දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් දේශනා කළේ නෑ. නමුත් දෙවියෙක් මනුෂ්‍යයන් ගැන හෝ මනුෂ්‍යයෙක් දෙවි බඹුන් ගැන හෝ ප්‍රශ්න කළොත් ඒ ගැන දේශනා කරලා තියෙනවා. මහා මංගල සූත්‍රය. මීට නිදසුනක්. ක්ෂණ බංගුරත්වය යමක් හටගෙන බිඳෙන තෙක් කාලය ගැන මෙනෙහි කිරීම. පෙන්නුවේ සුදුසු විදියට සුදුසු පරිදි. උදාහරණයක් විදියට තමන්ගේ ඇඳිවතේ ගෑවුන මඩ පැල්ලම ඉවත් කරන්න දෙන බෙහෙත් තමන් වගේ ඇඳිවත් අඳින අයට හොඳයි. මොකද ඒකේ තිබුණේ මඩ පැල්ලමක් විතරක් නිසා. නමුත් වාහන අලුත් වැඩියා කරන කාර්මිකයාට ඒකෙන් කිසිම පළක් නැත්තේ ඔහුගේ තෙල් කුණු තියෙන ගොමස්කඩ රෙද්ද හෝදගන්න ඒක ප්‍රමාණවත් නැති නිසා. මේ නිසා ඔහුට දිය යුත්තේ වෙනම රසායන බෙහෙතක් අඩංගු රෙදි සෝදනයක්. නමුත් ඒ රසායනයෙන් අර කලින් කියපු තමන්ගේ ඇඳිවතේ මඩ පැල්ලම ඉවත් කරන්න බැරි නිසා ඒකෙන් තමන්ට වැඩක් නෑ. පෙර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සුදුසු පරිදි දහම් දේශනා කළෙත් ඒ නිසා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මාගේ ශ්‍රාවකයන් අධර්මයක් දුටු තැන අධර්මය යටපත් කරලා ධර්මය නගා සිටුවන්න දක්ෂ වෙන කල්
අවිනයක් දුටු තැන විනයෙන් කරුණු පෙන්වන අවිනය යටපත් කරලා විනය නගා සිටුවන්න දක්ෂ වෙනකල් මම පිරිනිවන් පාන්නේ නෑ කියලා බුදුන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාට දේශනා කරපු දේශනාව දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පෙන්වා තියෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේට ධර්මය, විනය, ශාස්ත්‍ර ශාසනය දැනගෙන අනුගමනයට අවවාද කළේ මේ විදිහට. ගෞතමිය, තොපි මේ දහම් වූ සරාගය පිණිස වැටෙති. විරාගයට නොවැටෙති. සංසාර සංයෝගයට වැටෙති. විසංයෝගයට නොවැටෙති. සසර වඩනට පවතිති. නොවඩනට නොපවති. මහිච්ඡතා මහත්සේ කැමැත්තෙන් බැඳුණු පිණිස පවතිති. අප්පිච්ඡතා කැමැත්ත අල්ප පිණිස නොපවති. අසන්තුෂ්ටිය පිණිස පවතින සන්තුෂ්ටිය පිණිස නොපවතිති. සංගණිකාව පංචකාමයට එක්වීම පිණිස පවතිති. ප්‍රවේකය විවේකය කරා නැවත නැවත පැමිණීම පිණිස නොපවතිති. කුසිත භාවය පිණිස පවතිති. වීර්යාරම්භය පිණිස නොපවතිති. දුෂ්පෝෂණය පිණිස පවතිති. සුපෝෂණය පිණිස නොපවතිති. යැයි යම් දහමුන් දන්නෙහිද ගෞතමිය ඒකාන්තයෙන් මේ දහම නොවේ. මේ විනය නොවේ. මේ ශාස්ත්‍ර ශාසනය නොවේ යැයි දරව. ගෞතමිය, තොප මේ ධර්මයෝ විරාගයට වැටෙති. සංසාරයට නොවැටෙති. විසංයෝගයට වැටෙති. සංයෝගයට නොවැටෙති. වට සසර ගමන වඩන නොවැටෙති. නොවට සසර ගමනින් මිදීම වඩනට වැටෙති. අප්පිච්ඡතාවයට වැටෙති. මහිච්ඡතාවයට නොවැටෙති. සන්තුෂ්ටියට වැටෙති. අසන්තුෂ්ටියට නොවැටෙති. ප්‍රවේකයට වැටෙති. සංගුණිකාවට නොවැටෙති. වීර්යාරම්භයට වැටෙති. කුසීත භාවයට නොවැටෙති. සුබරතාවට යහපත් දේ දරා සිටීම වැටෙති. දුබරතාවට අයහපත් දේ දරා සිටීම නොවැටෙති. දන්න වූ නම් ගෞතමිය ඒකාන්තයෙන් තෙල ධර්මය වේ. තෙල විනය වේ. තෙල ශාස්ත්‍ර ශාසනය වේ යැයි දරව. අංගුත්තර නිකාය 5 334 පිටුව. සංක්ෂිප්ත ගෞතමී යෝවාද සූත්‍රය. ඉහත කියපු ආකාරයෙන් ඒ ක්‍රමවේදය හැර වෙනත් විවිධ ක්‍රමවලින් බුද්ධ වචනය හොයන්න ගියොත් මොකක් වෙයිද කියලා හිතලා බැලීම වටිනවා. ආනන්ද, මේ සිවුර වේලන්න. නවලා තියන්න. මෙහෙම කිව්වොත් එහෙම නැතිනම් ආනන්ද, මට පිපාසයි. පෑන් ටිකක් ගේන්න කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙච්ච නිසා ඒක අහලා නිවන් දකීවිද? එහෙනම් ධර්මය, විනය අප විසින් සොයාගත යුතු නිසා හොයන ක්‍රමය බුදුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මේ ඒ කාලයේ සිද්ධ වෙච්ච තවත් හොඳ කතාවක්. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා හිඟන්නෙක් ජේතවනාරාමය අසල වාසය කළා. මේ හිඟන්න පසු කාලයක ශාසනයේ මහණ වුණා. මහණ වෙන්න පෙර මෙහෙම හිතුවා. මට මහණදම් පුරන්න බැරි වුණොත් මේ රෙදි ටික අරගෙන පරණ හිඟමනටම බහිනවා. මෙහෙම හිතලා මෙතෙක් කල් ඇඳගෙන හිටපු වැරහැලි රෙදි ටික ගස් පෙන එක සංගවලා තියුවා. මහණ වෙලා ටික කාලයක් ගත වුණා. මහණදම් පිරීම කරදරයක් විදිහට වැටහිලා නැවතත් කලින් වගේ හිඟක් අන්න හිතාගෙන සිවුරු හැරලා ගිහි වෙන අදහසින් ඇඳුම් හංගලා තිබිච්ච ගස් වෙනේ ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. ඒ රෙදිවල තිබිච්ච කිලිටු පුස්කඳ දැනෙනකොට මම කරන්නේ මොන මෝඩකමක්ද? ආසාව අසන්වරය බලවත් වෙනකොට ආදීනව නොපෙනෙන හැටි. මෙහෙම කියලා නැවත හිඟන ජීවිතය ගැන තිබිච්ච අදහස අතහැරලා ඇඳුම් ටික ගස්බෙනයට ඔබලා ජේතවනාරාමයට ගියා. භික්ෂූන් වහන්සේලා "ඇවැත්නි, කොහි ගියේද කියලා ඇහුවහම මම ගුරුවරයෙක් හමු වෙන්න ගියා කියලා නිහඬ වුණා. තවත් දවසක ඒ විදියට මහණදම් පුරන්න කම්මැලි වෙලා
කලින් වගේම ගස්පෙනේ ළඟට ගිහින් ඇඳුම් ටික ගත්තේ හිඟන වෙස් අරගෙන සිවුරු හරින්න. ඒ පාරත් කලින් වගේම ඇඳුම්වල කුණු වෙච්ච පුස් කඳ, පරණ හිඟන ජීවිතේ වින්ද දුක් ආදීනව සිහි වුණා. ආසාවන්ට වහල් වීමෙන් දුකට වැටෙන හැටි සිහි වෙලා නැවතත් ඇඳුම් ටික කලින් විදියටම තියලා ආරාමයට ආවා. එදත් "ඇවැත්නි කොහි ගියේද" කියලා අනෙක් භික්ෂූන් වහන්සේලා ඇහුවාම ගුරුතුමා හමුවෙන්න ගියා කියලාත් පිළිතුරු දුන්නා. මේ විදියට තවත් ටික කාලයක් යනකොට "මට නම් මේ පැවිදි ජීවිතය අවශ්‍ය නෑ. සිවුරු හැරලා කලින් විදියටම හිඟා කකා නිදහසේ හැසිරෙනවා" කියලා හිතලා කැලේ මැදින් ගස්බෙනේ ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. පුස් පැඳිලා දුර්ගන්ධව දවසින් දවස දිරකඩ වෙමින් තිබිච්ච හිඟන රෙදි කෑලි ඇහැ ගැටුණා. දිරන වෙනසෙන දේක හැටි, මුලාව නිසා දුකට හේතු වෙන දේ රැස් කරලා දුක් විඳින හැටි, ලොකු දෙයක් අල්ලගත්ත අයගේ දුක ගැන මොනවා කියන්නද? මේ ගොමස්කඩ වෙලා දුගද හමන හිඟන වැරහැලි ඇඳුම් ටික නිසා මම දුක් විඳින හැටි, දුක ලැබෙන්න ලොකු දෙයක් මොකටද? මෙහෙම හිතමින් මගේ මේ සන්තකයේ තියෙන දුක් දෙන වැරහැලි කඩමලු අදින් පසු මට දුක් දෙන්නේ නෑ කියලා ළඟපාත තිබිච්ච ඔයට ඇඳුම් ටික විසි කරලා නැවත ගිහි නොවන හිතින් ආපසු හැරුණේ උතුම් වූ රහත් ඵලයට පත් වෙලා. එදත් ආපසු ආරාමයට ගියාට පස්සේ භික්ෂූන් වහන්සේලා "ඇවැත්නි කොහි ගියේද" කියලා ඇහුවා. ගුරුවරයා බලන්න ගියා කියලා එදත් පිළිතුරු දුන්නා. "ඔය කැලේ අපිත් දන්නවා. කවුද ඔය හැමදාම බලන්න යන ගුරුතුමා? කවුද එහෙ ඉන්නේ? අපිටත් පෙන්වන්න පුළුවන්ද ඔය ගුරුතුමා?" මේ විදියට අනෙක් භික්ෂූන් වහන්සේලා ඇහුවාම "අද මම ගුරුතුමා ගඟට විසි කළා" කියලා පිළිතුරක් ලැබුණා. භික්ෂූන් වහන්සේලා මේ කාරණය තේරුම් ගන්න බැරිව මේ මොන අපරාධයක්ද කියලා බුදුන් වහන්සේ හමු වෙන්න ගිහින් මේ සිදුවීම ප්‍රකාශ කළා. බුදුන් වහන්සේත් ඒ භික්ෂුව ගුරුතුමා හමු වෙන්න ගිය කතාව ඇත්ත බවත් ගඟට විසි කළ කතාවත් ඇත්ත බවත් පෙන්වලා මගේ පුත්‍රයා නැවත ගුරුතුමා හමු වෙන්න යන්නේ නෑ කියලා මේ පිළිබඳව දහම් දේශනා කළා. යමක් ඇසුරු කරනකොට රාග ක්ෂය වෙනවද? ද්වේෂ ක්ෂය වෙනවද? මෝහ ක්ෂය වෙනවද? ඒ බුද්ධ වචනයක්. ඒ ගුරුවරයෙක්. බුද්ධ වචනය සොයාගන්න බුදුන් වහන්සේ දහම් මගක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි සතර මහාපදේශ. 1. තථාගත වූ මම කී ඵලියට පිළි නොගන්න, ඉවත නොදමන්න. 2. මගෙන් අසාගත් කෙනෙක් කීවා කියා පිළි නොගන්න, ඉවත නොදමන්න. 3. මගෙන් අසාගත් කෙනෙක්ගෙන් දරාගෙන එන පිරිසක් කීවා කියා පිළි නොගන්න, ඉවත නොදමන්න. 4. තථාගතයන් වහන්සේගෙන් අසාගත් කෙනෙකුගෙන් දරාගත් පිරිසගෙන් හෝ වචන දැරුවේ යැයි කියා කෙනෙක් කීවත් පිළි නොගන්න, ඉවත නොදමන්න. පරම්පරාවෙන් එන කතා, පොතපත, සෙල්ලිපි ආදිය කරුණු විමසා බලමින් ධර්මයට බහා බලනකොට බහා හිටිනවා නම්, විනයට සසඳනකොට සැසඳෙනවා නම් පිළිගන්න. ඒ තමයි තථාගත වචනය කියලා දේශනා කළා. ඉතින් කෝ බහා බලන ධර්මය, සසදා බලන විනය? මෙතැනදී ත්‍රිපිටක පොත් පෙළේ එන සූත්‍ර, අභිධර්ම පිටක පොත් ධර්මයේ විදියටත් විනය පිටකය විනය විදියටත් ගැනීම නිවැරදිද කියලා හිතලා බැලීම වටිනවා. ඒවන් මේ සුතන් මා විසින් මෙසේ අසන ලදී. සූත්‍ර පිටකයේ තියෙන්නේ මේ විදියට තියෙන සූත්‍ර. සතර මහාපදේශයන්ට අනුව තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ආනන්ද හිමියන් විසින් ශ්‍රවණය කරලා උන්වහන්සේගෙන් අහලා සංඝරත්නය විසින් ගෙනත් වනපොත් කරලා ගන්ථාරූඪ කරලා තියෙන්නේ කියලා, ඒ දහම මේකයි කියලා සම්මත කරගත්ත උගතුන් විසින් ගෙනත් අපට දැනගන්න ලැබුණු දෙයක් නෙවෙයිද මේ තියෙන්නේ. එහෙනම් මේ දහම් වහා බලන්නේ මොන ධර්මයටද? සසදන්නේ මොන විනයටද? දුන්න ඵලයට ගන්නෙ නැතිව පරීක්ෂා කරලා බලලා සිද්ධ වෙන හැටි කල්පනාවෙන් බලන්න ඕනේ. උදාහරණයක් විදියට යම් දානපතියෙක්
අසරණයන්ට අනුකම්පා කරලා රත්තරන් කැබලි ගෝණියක් කෙනෙකුට දුන්නා කියලා හිතමු. ඔහු ඒක තවත් කෙනෙකුට දෙනවා. ඒ අයත් තවත් සමූහයකට දෙනවා. මේ විදියට අතින් අත බොහෝ දෙනෙකුගෙන් ගේනකොට හතුරන් කණ්ඩායමක් පසුපස එනවා දැකලා ඒවා කුඩා කුඩා මිටිවලට බඳිමින් තැන තැන තියමින් බිම විසිරුවමින් පසුව ගිහින් නැවත එකතු කරමින් ගේනවා කියලා හිතමු. දැන් තවත් කෙනෙක් මේවා නැති නොවෙන්න කියලා අටුවේ හංගනවා. රත්තරන් කැබලිවල දුම් කරාමත් බැඳෙනවා. තවත් කෙනෙක් ඒවා වලලනවා. මඩ කහට බැඳෙනවා. තවත් කෙනෙක් ගින්නට දමනවා. ලිපේ වලලනවා. නැවත එකතු කරලා පොදි බඳිනවා. මේ විදියට නැවත සංසුන් වුණාම සියල්ල එකතු කරනවා. රත්රන් වල හැටි අහලා දැකලා තිබිච්ච අය හොයලා බැලුවාම ඒ කැබලි වෙනස්. ඒවා ඉවත් කරලා තව හොයනවා. සතුරු කණ්ඩායම ඒවා රත්තරන් බව වටහා ගන්න බැරිව වෙනත් කටයුතු සඳහා යොදවනවා. නැවතත් කෙනෙක් රත්තරන් කියලා සමාන වර්ණ තියෙන ලෝහ ඒකට එකතු කරනවා. මේ විදියට නැවත රත්තරන් කියලා තැන තැන තිබිච්ච සියල්ල එකතු කරනවා. දැන් තියෙන්නේ එදා පළමු දානපතියා දුන්න රත්තරන්ම නොවෙන්න පුළුවන්. ඒ රත්තරන් වලිනුත් බොහෝ කොටසක් හෝ සුළුවෙන් හෝ තියෙන්නත් පුළුවන්. පරීක්ෂා කරන කෙනෙක් උරගා බලලා සුදුස්ස සොයා ගන්නවා. රත්තරන් කැබිලි තිබිච්ච ගොඩේ තිබුණත් උරගා බලනකොට අහුවෙන්නේ නැතිනම් පැත්තකට කරනවා. ලැබුණ කොටසින් නියමිත ක්‍රමවේද මෙහෙයවලා ආභරණ හදනවා. උරගා බලන්න පුළුවන් වුණත් රත්තරන් නිෂ්පාදනය කරන්න බෑ. ඒ රත්තරන් සමූහය මහා දානපතියාට සත්රුවනේ නිදානයකින් ලැබිච්ච ඒවා නිසා. ඒ නිදාන නැති අනිත් අය කරන්නේ දීලා තියෙන රත්තරන් වලින්ම ආභරණ තැනීම. දීලා තියෙන රත්තරන් උරගා බලලා හඳුනාගෙන ප්‍රයෝජනයට ගන්නවා මිසක් පාට තිබිච්ච පළියට ලෝහ එකතු කරලා නිපදවන්න ගියොත් රත්තරන් වගේ සරුව පිත්තල තමයි ලැබෙන්නේ. ඒක භයානකයි. උරගා බලන හැකියාව තිබුණු නිසාම රත්තරන් වල වටිනාකමත් ආභරණවල සුදුසු බවත් ලැබීමෙන් ප්‍රයෝජනය හරිහැටි ගන්න පුළුවන්. ධර්ම රත්නයත් මේ විදියට තේරුම් අරගෙන කල්පනා කරලා බලන්න ඕනේ. උරගා බලන ක්‍රමය අදටත් නොනැසී පවතිනවා. බුද්ධිවන්තව හොයලා බැලුවොත් ඒ බව වැටහේවි. බුදුන් වහන්සේ දවසක් එක්තරා ගමකට වැඩියා. ඒ ගමේ හිටිය මිනිස්සු උන්වහන්සේ වැඩිය බව ආරංචි වෙලා එතනට රැස්වෙලා මෙහෙම කිව්වා. ස්වාමීනි, මේ ගමට නොඑක් අවස්ථාවල මහණ බමුණෝ එනවා. ඒ අයගෙන් කෙනෙක් අපට දහම්මඟ දේශනා කරනවා. ඉන්පසු තවත් කෙනෙක් එනවා. ඒ අයට කලින් අහපු දේශනාව ගැන කියනකොට ඒ දේශනාව වැරදි. මේකයි හරි කියලා ඒ අයගේ දේශනාව කියනවා. එන සියලු දෙනාම මෙහෙම කියන නිසා අපි තීරණයකට බැස්සා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් මත අහන්නේ නැතිව අපට තේරෙන හැටියට කරමු කියලා. මේ තමයි අපේ අදහස. ගම්වැසියන් මෙහෙම කිව්වාම තම තමන් ගත්ත මග නිවැරදි බවත් පවසමින් මම අහන දෙයට පිළිතුරක් විතරක් දෙන්නයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඒ කාරණය පිළිගත්ත ගෘහපතිවරු එසේ ස්වාමීනි කියලා ඉඳගත්තා. ගැහිවියනි, නුඹලාට හරි කියලා වැටහෙන හේතු සහිතව හරි බව පෙනෙන විදියට උත්තර දෙන්න කියලා මේ විදියට ප්‍රශ්න අහනකොට ඒ අයත් පිළිතුරු දුන්නා. යමෙක් නුඹලාව නසනවා නම් නුඹලා කැමතිද? නෑ ස්වාමීනි, අපි කැමති නෑ. එහෙනම් නුඹලාට හිංසා පීඩා කරනවා නම් නුඹලා කැමතිද? ඒත් නෑ ස්වාමීනි. හොඳයි. අන්‍යෙක් ඔවුන්ව නසනවා නම් ඔවුන්ට හිංසා පීඩා කරනවා නම් ඔවුන් කැමති වෙයිද? නෑ ස්වාමීනි. ඒ ඇයි අකමැති වෙන්නේ? හොඳ වැඩක් නිසාද? නරක වැඩක් නිසාද? ස්වාමීනි, නරක වැඩක් නිසා. නුඹලාට සිදුවෙනවට අකමැති අනිකෙකුට සිදුවෙනවාට ඒ අයත් අකමැති දෙයක් යමෙක් අනුනට කරනවා නම් ඒ හොඳද නරකද? නරකයි ස්වාමීනි. ඒක කොළොත් සුචරිතයක්ද? දුෂ්චරිතයක්ද? දුෂ්චරිතයක් ස්වාමීනි. ඒ දුෂ්චරිතය කළොත් හොඳක් වෙයිද? නරකක් වෙයිද? හොඳක් නම් නෑ. නරකක්මයි ස්වාමීනි. එහෙනම් ඒ දුෂ්චරිතය කරනවද නොකරනවද කියලා තීරණය කරන්න. කරන්නේ නෑ ස්වාමීනි. මේ ආකාරයෙන්
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිච්ඡාචාරය සහ මුසාවාදය අකුසල් ගැනම දේශනා කරලා මේ දහම ගැන නුඹලාගේ අදහස මොකක්ද කියලා ඇහුවා. ඉතා යටහත් වූ ඒ ගැහැවියන් සාමීනි, ඔබ වහන්සේම නියම දේශකයාණන් වහන්සේ වුණා. අපටම තේරෙන වැටහෙන මාර්ග දේශනා කරන ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ මාර්ග උපදේශකයාණන් වහන්සේ විදියට පිළිගන්නවා කියලා ප්‍රශංසා කරලා උපාසකයන් වූ බවත් ධර්මයේ සඳහන් වෙනවා. අන්නි 1:336 පිටුව කාලාම සූත්‍රය. මෙතනදී අපිත් ඒ කාරණය පිළිගන්නේ පොතේ තිබිච්ච නිසා නෙවෙයි. ඒ දහම් ඇත්ත ක්‍රමයක් බවත් බුද්ධිගෝචර දහමක් බවත් හේතුඵල දහමක් බවත් පෙනෙන නිසා. දැන් මෙතන ධර්මය බහා බැලීම මොකක්ද? නරකක් වෙන්කර දැනගෙන නරක දෙයින් නරකක් වෙන බව දැන ගැනීම. විනයට බහා බැලීම කියන්නේ ඒක අනුගමනය දහමට අනුව කරනකොට ඇතිවන හික්මීම. හික්මීමට හේතු වන බව දැනීම. යමෙකුට ත්‍රි හේතුක පටිසන්ධියක් අලෝභ, අද්වේෂ, අමෝහ වලින් තියේනම් ඒ පුද්ගලයාට මේ දහම් රටාව හොයන හැටි, විනය පිළිවෙත හොයන හැටි ඉතා හොඳින් වැටහෙන්න ඕන. එහෙම වැටහෙනවා නම් ભેදයක් කොයින්ද? තියෙන්නේ සමගිය. කටයුතු හොඳ නිසා ඒ තමයි නියම ප්‍රතිපත්ති දහම. අනුකූල පිළිපැදීම නිසා ඒ තමයි සංවරය. යමෙක් මේ මග බුද්ධිමත්ව ගන්නවා නම් අතීතයේ යමෙක් සංවර බව විනය පිළිවෙත ලැබුවද මේ විදියට ලැබුවා මිසක් වෙනත් මගකින් නොවන බව දැනගන්නවා. මගඵල ලබනවද මේ මගින් මිසක් වෙන මගකින් නොවන බව දැනගන්නවා. දැහැන් ලබනවද මේ මගින් මිසක් වෙන මගකින් නොවන බව දැනගන්නවා. පූජ්‍යපාද වහරක අබේරත්නාලංකාර තෙරුන් වහන්සේ විසින් යලි මතු කළ සැඟවුණු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ නීතිඥ චන්දන සිරිවර්ධන.